සුබ දවසක් හැමෝටම ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අම්මයි පුතයි කිචන් YouTube channel එකට. අද අපි බලමු නියම ප්‍රමිතියට රසට අලුවා හදාගන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා අපිට ඕන අමුද්‍රව්‍ය හාල් පිටි තියෙනවා. හාල් පැයක් වතුර බෙහෙන්න තියලා ඊට පස්සේ ඒ ටික කොටාගෙන ගත්තු පිටි. තව තියෙනවා හාල් පිටි කිලෝ එකට සීනි කිලෝ එකක්. සීනි කිලෝ එකක් තියෙනවා. තව තියෙනවා ලුණු තියෙනවා ඉන්න ලුණු. තව තියෙනවා අපිට රටකජු. එන්න රටකජු ටික. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් විතර තියෙන්නේ හාල් පිටි කිලෝ එකට. සෝරි මේ බැදපු රටකජු තියෙන්නේ. අපි අම්මා කිව්වා බැදපු රටකජු කියලා අනිවාර්යෙන් කියන්න කියලා නැත්තම් මේ අමු රටකජු දැම්මුත් කියලා. දැන් එහෙනම් අපි මේක හදාගන්න යා. මෙන්න මේ හදාගන්නේ. මුලින්ම හාල් පිටි ටික දාගත්තා රත් වෙන්න. හාල් ටික අපි අම්මා දාගන්නවා තාච්චි තියාගන්නවා රත් වෙන්න. නොම එන්නේ. ටිකක් ගන්න මේක මොකද ගන්න හැඳි ගන්න ඕනේ. ඔව් ටිකක් කියලා බදින්න ඕනේ. මේක බැද ගන්නත් ඕනේ. හොඳයි අපි එන එක බැදගෙන බලමු. හොඳයි දැන් අපි මේ හාල් පිටි එක බැදගෙන තියෙන්නේ. බැදගෙන කියන්නේ මෙන්න මේ ප්‍රමාණය මෙන්න මෙහෙම තමයි කියන්න වෙන්නේ අපිට බැදෙන්න ඕනේ ප්‍රමාණය. කියන්නේ ඔන්න ඔහොම දැන් හැන්දෙන් ගැහුවම හාල් පිටි ටික පොඩ්ඩක් කඩන් වැටෙන ප්‍රමාණයට තමයි මේ අපි හාල් පිටි එක බැද ගන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි බැදෙන්නේ. අන්න එහෙම ඒ කියන්නේ හැන්දෙන් මෙහෙම ගැහුවම පොඩ්ඩක් බිමට වැටෙන ප්‍රමාණය තමයි මේ හාල් පිටි ටික බැදෙන්න ඕනේ. නේද? හරි. දැන් අපි ඊළඟට මොකද කරන්නේ? අපි දැන් පැණි ටික උණු කරගමු. පැණි ටික උණු කරගන්නේ. ඔව්. අපි එහෙනම් පැණි උණු කරගමු දැන්. හාල් පිටි ටික අයින් කරලා පැණි උණු. හොඳයි දැන් අපි පැණි ටික රත් කරගන්න යන්නේ. අපි මුලින්ම දානවා තාච්චියට වතුර. මෙහෙම වතුර දා ගන්නවා. ඒතර මේවා කෝප්ප භාගයක් වගේ තමයි කෝප්පයක් වගේ දා ගන්නවා. කෝප්පයකට ආදාන ප්‍රමාණයක්. දැන් අපි සීන් ටික දාන්නේ. ඔන්න සීන් ටික දා ගන්නවා. සීනි දාන ප්‍රමාණය අනුව තමයි පැණි රස එන්නේ. ඒක තමන් කැමති ප්‍රමාණයට අනුව තමයි සීනි දා ගන්නත් ඕනේ. සාමාන්‍යයෙන් හාල් පිටි කිලෝ එකකට සීනි කිලෝ එකක් වගේ තමයි දාන්නේ. දැන් මේක අපි හිමින් සැරේ උණු කරගමු. උණු කරගමු. මෙන්න උණු කරගමු. හරිද? මේ ගාන වෙද්දි මෙන්න මේ ගාන වෙද්දි මෙන්න ලා කහ පාටක් තියෙන්නේ මේ පාට නෙමෙයි. මෙන්න මේ නූල ඇදෙන එක තියෙනවාද? ඔව් අන්නේ ගානෙදි මිනිත් ඕෆ් කරා. හරි. ඒ නූලක් වගේ පල්ලෙහාට යනකොට තමයි මේ පැණි ටික නූලක් වගේ පල්ලෙහාට ඊට පස්සේ දාන්න ලුණු. ලුණු දා ගන්නවා ඇති. සීනියකට ලුණු පොඩ්ඩක් දා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? රටකජු ටික වෙන්න තියෙනවා. බෙන්ඩ කරගත්තු රටකජු ටිකක් බැදලා බෙන්ඩ කරගත්තු රටකජු ටිකක් දා ගන්නවා. ඔක්කොම ටික දා ගන්නවනේ. මොටික දා ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක පොඩ්ඩක් නිවෙන්න තියෙනවා. ඒක කලවම් කරගන්නද? ඔව් රස්නේ පොඩ්ඩක් අඩු වුණාම තමයි කලවම් කරන්නේ. මේ විදිහට හංගා ගන්න ගම ලුණු දැම්ම අපි මේ රටකජු ටිකයිනේ. ඔව්. සීනියකට ලුණුයි රටකජු ටිකයි දාගත්තොන්න දැන් තියෙනවා. පොඩ්ඩක් නිවෙන්න අරින්න ඕනේ. එහෙනම් අපි බලමු ඊටු ටික නිවුනට පස්සේ. එහෙනම් පොඩ්ඩක් හැඳි ගා ගන්න හොඳට කලවම් වෙන්න. එහෙනම් බලමු අපි ඊටු වලුව ටික හදන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් රස්නේ අඩු වෙන්න. රස්නේ අඩු වෙන්න ඕනේ. ඔන්න දැන් අපි අලුව ටික හදා ගන්න යන්න තියෙන්නේ. මෙන්න අපි අලුව ටික සමතලා කරගන්න. අතුර ගන්න මේ තේල් කොලයක් කපාගෙන මුලින් තියාගෙන තියෙන්නේ.
මුලින්ම අලු මේ පිටි ටිකක් කිහ ගන්නවා කෙහෙල් කොලේ උඩට. මෙහෙම පිටි ටිකක් කිහ ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ මේ පිටි ටික දාලා අපි කලවම් කරනවා. එහෙම අතාර කුඩට පිටි පොඩ්ඩක් දාලා දැන් අපි මේක කලවම් කරන්න යන්නේ. කලවම් කරනවා. ඔය එනීකට කලවම් කරගන්නවා හාල් පිටි ටික. බෙදපු හාල් පිටි ටික කලවම් කරගන්නවා. කොහොම අපි කලවම් කරලා කොච්චර ප්‍රමාණයක් එහෙම කලවම් කරලා ගන්න? ඒක පෙන්වන්න ඕනේ ඉතින්. කලවම් කරලා. කලවම් කළා මේ ටික පිටි ටික දෙමින් සැරේ දදා ඕනේ ඒක පදම අරගන්න. මේක තමයි හරියට බලා ගන්නත් ඕනේ. ඔක්කොම ටික දාන්න. මොනට කලවම් මෙහෙම අපි කලවම් කරගෙන යනවා. ඔන්න දැන් ඉත පදමට කලවම් වෙලා තියෙන්නේ. පදම් වෙලා. ඔන්න ගාන. තේනවනේ අලුවගේ පාට. හොඳටම කලවම් කරනවා අලුව. මේක හයි වෙන්න නොදී කලවම් කරගන්න ඕනේ. හයි වෙන්න නොදී කලවම් කරගන්න ඕනේ. මේ ගින්දර නෑ. ලිපේ ගින්දර නැතුව තමයි මේක කලවම් කරන්නේ. ඒ කියන්නේ අපි ගන්නකොට මේ දානකොට කලවම් කරනකොටම ගින්දර අඩු කළානේ නිව්වනේ. ඔව් මේක දැන් අර මේකට දාගන්න ඕනේ. මයි පුතා දාන්න ඕනේ ඉතින්. පුතා දාන්න ඕනේ ඉතින් මේක. සෝරි. ඔන්න අලුවට වීඩියෝ කරන ගමන් අපිට අලුව ටික දාගන්නත් ඕනේ. ඉක්මනට හැබැයි. ඔන්න දාගත්තා. ගල්ලෙනවා ටෆ් ගාලා. ඔව්. එහාට යන දාන්න. මාර්කේස් එක. තනිය දැන් වීඩියෝ කරන ගමන්. ඔව්. පුතා වඩ ගන්න. මල් ටැලන්ටඩ් කොල්ලෙක් ඉන්න හින්දා හොඳයි ඉතින්. හරි. ටික දාගන්න. ඔව් මම ගන්නම් ඉතින්. හරි. ටක් ගාලා. ගල්ලෙන්න කලින් තලා ගන්න ඕනේ. මට කියන්න එපා සමන්න කියලා මම මේ වීඩියෝ කරනවා. වීඩියෝ කර ඕක තලන්නේ කොහොමද? මේ චුට්ට. ගල්ලේ. පටක් ගාලා ගල්ලෙනවා නේදනේ. ගල්ලෙන්න කලින් ඔන්න අලුව දාගන්න තමයි ඉන්නේ. මේ අලුව හැදිල්ල මොකක් වගේ මෙහෙයුමක් වගේ තමයි අලුව හැදිලා යුද්ධ මෙහෙයුමක් වගේ තමයි අලුව හැදින්නේ. දැන් අපි අතුරුගෙන තියෙන්නේ දැන් හොඳට මේක තලා ගන්න. තව කෙනෙක්ගේ උදව් ඕනමයි ඈ. ඔව් නේ නැත්තම් මේක අයින් කරන්න බෑ ඒ ටික. ගාලා ගල් වෙනවා ඒක. තලා ගන්න ඕනේ හොඳට. උඩින් ඉහ ගන්න ඕනේ. පිටි උඩට තියාගත්තා මේකත් උඩින් ඉහ ගන්නවා. අලුව හැදෙන්නේ. ඒක අලුව හැදෙන්නේ ඔන්න මොනම තමයි. බාපු ක්ෂණිකව ඒ ටික ගල් වෙලා ඉවරයි. මේ ඉතින් හොඳට තලා ගන්න ඕනේ Tamanට අවශ්‍ය ප්‍රමාණය. දැන් තලන්න බෑ. දැන් තලන්න අමාරුයි පොඩ්ඩක් ගල්ුණා වැඩේ. නෑ. ගල්ුන්නේ නෑ. අලුව කෑල්ල සයිස් එක පොඩ්ඩක් ලොකු වෙනවා එච්චරයි වෙන්නේ. නැත්තම් අවශ්‍ය ප්‍රමාණය තුනී කරගන්න නම් දාපු ගාම මේ පොඩ්ඩක් තලා ගන්න ඕනේ නැත්තම් ගල් වෙනවා ඉක්මනටම. පුතා පොඩ්ඩක් පරක් වුණා ඒකයි ඉන්නේ. ඔව්. පුතා තමයි අන්තිමට වැරදි කොහොම හරි.
කෑලි කපා ගන්න යන්නේ. බලමු. අපි කෑලි කපන තැනට බලමු. අපි අම්මා පිහියකුත් අරන් එනවා. ඔන්න අපි කෑලි කපා ගන්නවා. හරි. ඔන්න අපේ රස අලුවා හැදිලා ඉවරයි. එහෙනම් ඕගොල්ලොත් හදලා බලලා රස කියන්න අනිවාර්යෙන් මේ අලුව එක මෙහෙම හැදුවන අනිවාර්යෙන් රහයි තමයි. තව මොනවා හරි හදන්න දේවල් තියෙනවා යෝජනා කරන්න අපිට. අපි ඒවා හදලා දාන්න. මෙන්න මෙහෙම රස අලුව හැදුනේ. එහෙනම් ඕගොල්ලෝ අවුරුද්දට අලුවා හදලා ඇති. හදන්න බලන් ඉන්නවා ඇති. අනිවාර්යෙන් හදලා අපිට කියන්න රස කොහොමද ගුණ කොහොමද කියලා. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. Like and subscribe.